මම කොන්න බෙන් කන්නේ ඉන්න මිනිස්සුන්ගේ පාවිට කෙල මේ වගේ නොමනා ක්‍රියාකාරකම් රයිට් ඔෆ් ප්‍රයිවට් ඩිෆෙන්ස් කියන එක යටතේ කෙනෙක්ට පහර දීමක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ අවස්ථාවේ යටතර ගන්න බෑ. ලබාගත නොහැකි බන්ධනාගාරගත විය හැකි බරපතල අපරාධයක් විදිහට මේක සලකනවා. සාමාන්‍යයෙන් භික්ෂුවකට මද්ද්‍රව්‍ය පානය සම්පූර්ණයෙන්ම තහනම්. එහෙම නැත්නම් මේ අවතකට ලක් වුණොත් එහෙම මේ භික්ෂුව අහනකම ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දුම්මංකූලානම් භික්ඛූණං නිග්ඝාය ආදී වශයෙන් දස අත්තවස කියලා මේක දිගින් දිගටම වෙන්න ගියොත් ඔබ වහන්සේට මට නේ භික්ෂුව කෙරෙහි වෛරයෙන් ඉන්න තරුණ සමාජය මේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න උනත් දිගින් දිගටම යම්කිසි වරදක් සිද්ධ කරනවා නම් අපි හිතමු මේ රාමිර පානය කරන භික්ෂුව දිගින් දිගටම බොන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ සිවිල් නීතිය ඇතුළේ. ඒ වගේම තමයි ගැහණියක් සමග කටයුතු කිරීම මේකත් පරාජිකාවක් වෙන්න පුළුවන්. මේක සිවිල් නීතිය ඇතුළේ කිසි ගැටලුවක් නැහැ. මේ නිකාය ભેද පැත්තකට දාලා එක කතිකාවතකට ඇවිල්ලා ඒ කතිකාවත සම්මත කළොත් තමයි. හැබැයි අවතක් පමණයි බීමත්ව කටයුතු කිරීම. හැබැයි ඒක මහා සමාජය තුළ මේක මහා වරදක්. අනාගතයේදී මේ වගේ මිනිස්සු ක්‍රියාත්මක වෙලා භික්ෂුවට පහර දෙන්න කලින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ දෙයක් පිළිබඳව. ඒ ගැන ඔබ දන්නවා මේ වීඩියෝ එක පටන් ගන්න කලින් ඉන්ට්‍රෝ එකේදී අපි මේ පිළිබඳව කිව්වා. අපි ඉස්සර වෙලාම බලලා ඉමු ඔබ කොටසක් නරඹපු භික්ෂුන් වහන්සේ කෙනෙක්ට පහර දීමේ වීඩියෝව. මේ සිදුවීම සිද්ධ වෙන විහාරස්ථානය පිළිබඳව අපි දන්නවා. මේ සිදුවීම පිළිබඳව අපි දන්නවා. එතකොට මේ සිදුවීමේ පසුබිම තමයි එක්තරා අවස්ථාවක එක්තරා දවසක එක්තරා කණ්ඩායමක් විහාරස්ථානයට ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලා එක්ක යම්කිසි ආකාරයක අරියාදුවක් එහෙම නැත්නම් පටලැවිල්ලක් සිද්ධ කරගන්නවා දායකයොත් ඉද්දි ඒ අවස්ථාව වෙනකොට භික්ෂුව ඉන්නේ බීමතින්. එතන ගැටලුවක් තියෙනවා අපි ඒ ගැන කතා කරමු. ඊට පස්සේ මේ පුද්ගලයා භික්ෂුවට පහර දීමක් සිද්ධ කරනවා. අපි ඒක බලමු. එන්න මෙලවන්න ඕනේ. වැරදි දෙක තව උතියන. එද බලු තොපි යකෝ මේ අපේ කාද තොපි ඉන්නේ මම කොන්න බෙන් කන්නේ මෙතනදී වැදගත් කාරණා කිහිපයක්ම තියෙනවා. මේ වගේ පුද්ගලයෙක්ට භික්ෂුවකට මේ ආකාරයෙන් පහර දිය හැකිද? භික්ෂුවකට බීමත්ව සිටිය හැකිද? සහ මේ පුද්ගලයා එක තැනක සඳහන් කරනවා තමන් උඹෙන් කාලා බීලා කොහෙද යකෝ මම හිටියේ කියලා කියනවා. හැබැයි අපිට පසුව තොරතුරු ලැබුණා මේ පුද්ගලයා මේ විහාරස්ථානයේම සම්බන්ධව හිටපු පුද්ගලයෙක්. හැබැයි මෙන්න මේ විදිහට හැසිරුණා කියන එක මේ හිතාමතාම වීඩියෝ ඔන් කරගෙන කරපු කටයුත්තක් කියන එකත් මේ වෙලාවේදී අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ භික්ෂුව සම්බන්ධයෙන් තමයි භික්ෂු ශාසනයේ භික්ෂුන් වහන්සේලා විදිහට අපි බලාගත යුත්තේ මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්නට. මේ විදිහට කුටි කන්න නියමිතයි. ඉදිරියටත් සමහර භික්ෂුන් වහන්සේලා කරන දේවල් සම්බන්ධයෙන් අපිට අද දවසේදී තොරතුරු ලැබුණා. මේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් විට කාලා බස් රථයක විට කෙල ගහලා ඒ විට කෙල බස් එක හැමතැනම පසුපස ඉන්න මිනිස්සුන්ගේ පාවා විට කෙල මේ වගේ නොමනා ක්‍රියාකාරකම් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැතිවන ක්‍රියාකාරකම් පිළිබඳව කුමක්ද කළ යුත්තේ කියන පිළිබඳවත් ඒ කාරණා පිළිබඳවත් අපි කතා කරනවා. අපි ඉස්සර වෙලාම බලමු මේ විදිහට මේ පුද්ගලයෙක්ට යම්කිසි විදිහකින් භික්ෂුවකට විරුද්ධව මේ විදිහට කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව. ඇත්තටම ගත්තහම පස්සේ යම්කිසි පුද්ගලයෙක් සමාජය තුළ යම්කිසි කටයුත්තක් කරනවා නම් විනය විරෝධී කටයුත්තක් කරනවා නීති විරෝධී කටයුත්තක් කරනවා නම් පුළුවන්කම තියෙනවා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට මේ වගේ පුද්ගලයෙක්ට කිසිම වෙලාවක හැකියාවක් නැහැ භික්ෂුවකට නෙමෙයි කිසිම කෙනෙක්ට විරුද්ධව මේ ආකාරයෙන් අවියොසවන්නට මේ ආකාරයෙන් අතොසවන්නට කන පැලෙන්න ගහන එකක් තමයි අපි දැක්කේ. එතකොට ඒ අනුව කතා කරද්දී කෙනෙක්ට පහර දීමක් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් කතාව. එතකොට මෙන්න මේකෙදී කෙනෙක්ට පුළුවන්කම තියෙනවා ආත්ම ආරක්ෂාවේ අයිතිය කියන අදහස යටතේ right of private defense කියන එක යටතේ කෙනෙක්ට පහර දීමක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒ අතර ගන්න බෑ. ඒ අනුව මේ භික්ෂුවට පුළුවන්කම තියෙනවා මේ පුද්ගලයාට විරුද්ධව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පීනල් කෝඩ් කියලා අපි කියනවා මේ දණ්ඩ නීති සංග්‍රහය අනුව මෙන්න මේ ආකාරයට මේ පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව බරපතල තුවාල සිදු කිරීම. ඒ අනුව භික්ෂුව අසාධ්‍ය සත්‍යයට පත් වෙලා ඉන්නවා නම් උන්වහන්සේට මේ පහර දීම නිසා යම්කිසි හානියක් සිද්ධ වෙලා තියෙනවා නම් දණ්ඩ නීති සංග්‍රහයේ 316 සහ 317 යන වගන්ති යටතේ පුළුවන් කමක් තියෙනවා කෙනෙක්ට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නට. ඒ අනුව අප ලබාගත නොහැකි බන්ධනාගාරගත විය හැකි පරපතල අපරාධයක් විදිහට මේක සලකනවා. ඒ වගේම තමයි මිනීමැරීමට තත් කිරීමක් විදිහට මේක සලකන්න පුළුවන් attempt to murder කියන තත්වය. ඒ අනුව තුවාලවල ස්වභාවය අනුව ජීවිත අවදානම් තත්වයක් තියෙනවා නම් 300 වගන්ති යටතේ පුළුවන්කම තියෙනවා මේ පුද්ගලයාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට. ඒ වගේම තමයි නීති විරෝධී රැස්වීම. මේ පහර දුන්න පුද්ගලයා සහ
කිහිප දෙනෙක් ඇවිල්ලා නම් මේ කටයුතු සිදු කරන්නේ. ඒ අනුව නීති විරෝධී රැස්වීමක සමාජිකයන් ලෙස සලකා දඬුවම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ தත්ත්වයේ යටතේ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ පුළුවන්කම තියෙනවා මේ පුද්ගලයින්ව විරුද්ධව යම්කිසි ආකාරයක වන්දියක් ලබා ගැනීමේ කටයුත්තක් උනත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අගතියටපත් පාර්ශවයට පුළුවන්කම තියෙනවා දිලික්ත නීතිය කියන එක. law of delict කියලා අපි කියනවා. මේ අනුව රෝම ලන්දේසි නීතිය යටතේ තියෙනවා. මේ අනුව කෙනෙක්ට පහර දුන්නා නම් පහර දීමට ලක් වෙච්ච පුද්ගලයාට පුළුවන් අධිකරණයේ සිවිල් නඩුවක් ගොනු කරන්න. ඒ අනුව වෛද්‍ය වියදම් දරන්න සිද්ධ වෙනවා. වේදනාව සහ පීඩාව අනුව ශාරීරික වේදනාව සහ මානසික කම්පන වෙනුවෙන් වන්දියක් ගන්න පුළුවන්කම තියෙනවා. අනාගත සෞඛ්‍ය ගැටලු ඇති වුණොත් ආබාධයක් සිදු වෙලා තිනවනේ ඒ සම්බන්ධයෙන් වන්දි ගන්න පුළුවන්කම තියෙනවා. අපහාසය වෙනුවෙන් බොහෝ මුදල් පවා ඉල්ලන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ තමයි මේක නීතිමය තත්ත්වය. මේ වගේ පුද්ගලයෙක්ට කෙනෙක්ට පහර දීමට හැකියාවක් නැහැ. හැබැයි මේ වගේ වෙලාවක ගම්වාසීන්ට මේ වගේ පුද්ගලයින්ට මේ භික්ෂුව පිළිබඳව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නම් ක්‍රියාත්මක වෙන්න ඕනේ කාරණා එහෙම නැත්නම් ක්‍රියාත්මක වෙන්න ඕනේ අවස්ථා කිහිපයක් අපිට දක්වන්න පුළුවන්කම තියෙන එකක් තමයි පොලිසිය දැනුවත් කරලා විනය විරෝධීව මේ භික්ෂුව හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරලා පොලිසියේ නිලධාරීන් මෙතනට ඇවිල්ලා මේ භික්ෂුව සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඒකෙදි පුළුවන්කම තියෙනවා අවවාද කරන්නට මේ භික්ෂුව සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක ප්‍රදේශීය භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ භික්ෂුව සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දෙවන අවස්ථාව තමයි ශාසන ආරක්ෂක බල මණ්ඩලය දැනුවත් කිරීම. ඒ අනුව ශාසන ආරක්ෂක බල මණ්ඩලය කියලා එකක් අදාළ ප්‍රදේශයේ තියෙනවා. එතකොට ඒකේ සභාපති සහ ලේකම් හාමුදුරුවෝ එකතු කරගෙන උන්වහන්සේලා හරහා මේකට විරුද්ධව යම්කිසි තත්ත්වයක් යම්කිසි පියවරක් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි නිකාය පාර්ශවයට දැනුවත් කළා මහානායක හාමුදුරුවන්ට දැනුවත් කළා මේ සම්බන්ධයෙන් පියවර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ හැරත් යම්කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ භික්ෂුව පන්සලෙන් පිටමන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විදි තියෙනවා. මේ විදිහට පහර දීම් කරලා භික්ෂුවට හානි කරලා මේ කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එහෙනම් ඊළඟට බලමු සාසනික වශයෙන් මේ භික්ෂුවගේ මේ දුසිල්වත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේව නතර කරගන්න කුමක්ද අපි සාසනය පැත්තෙන් කරන්න ඕනි කියන දේ. මේක තමයි වැදගත්ම දේ. මේ තමයි අද බලාපොරොත්තු වෙන කියන්න බලාපොරොත්තු වෙන වැදගත්ම දේ. ඒතර මේකෙදි භික්ෂුවගේ ක්‍රියාකලාපයක් සම්බන්ධයෙන් මේ වගේ තත්වයක් තියෙනවා නම් කතිකාවතක් කරහා මේ කටයුත්ත කරන්න කියලා අපි වර්ෂ ගණනාවක් තිස්සේ ඉල්ලනවා. ඒතර මේක කරන්න මූලාශ්‍ර ඓතිහාසික මූලාශ්‍ර ඕනේ තරම් තියෙනවා. දැන් අපි ගත්තාම පස්සේ ත්‍රිපිටකයේ පැත්තෙන් එහෙම නැත්නම් භික්ෂුවගේ පැත්තෙන් භික්ෂුව සම්බන්ධයෙන් විනය ක්‍රියාත්මක වීම විනය නීති කොහොමද තත්ත්වේ මේ පිළිබඳව අපි කතා කරමු. එතකොට අපි දන්නවා හැමෝම ප්‍රධාන වශයෙන් උපසම්පදා භික්ෂුවකට ශික්ෂාපද 4ක් එහෙම නැත්නම් පැනවීම් 4ක් තියෙනවා පරාජිකා 4ක් කියලා. ඒ අනුව කෙනෙක්ට මෛතුන ධම්ම පරාජිකාපත්තිය, ඒ වගේම Tamanට නැති ಗುಣ කියන පරාජිකාපත්තිය, එහෙම කිව්වොත් පරාජිකාපත්තියකට පත් වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් මනුස්ස විග්ඝහ කියලා අපි කියනවා කෙනෙක්ව දිවි තොර කිරීමට උදව් කිරීම වගේ දේවල් වලින් පරාජිකාපත්තියකට පත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ මේකේ සඳහන් වෙනවා මේ පරාජිකාවල සඳහන් වන අවසාන එක හතරවෙනි එක ඒ තමයි මම මේ පිළිවෙලට නෙමෙයි කිව්වේ. ඒතර එක පරාජිකාපත්තියක් තමයි අදින්නා දාන. එහෙම නැත්නම් අදින්නම් තේය සංකාතං ආදීය. යම් කිසි කෙනෙක්ගේ දෙයක් සොරසිතින් ගැනීම කියන දේ. ඒතර මෙන්න මේ හතර තමයි පරාජිකා බවට පත් වෙන්නේ. මේවා චෙද්‍යගාමිනී ආපත්‍ති කියලා කියන භික්ෂූත්වයේ නැතිවන ආපත්‍ති විදිහට දහම තුල විනය පිටකය තුල සඳහන් වෙනවා. ඒ වගේම තමයි උට්ටානගාමිනී ආපත්‍ති විදිහට අපිට නැවත පිරිසුදු වෙන්න පුළුවන් ආපත්‍ති විදිහට සංඝාසේසවල සිට අනෙක් ශික්ෂාපද අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේකෙදී මේ මද්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් භාවිතය සම්බන්ධයෙන් කතා කරද්දී සාමණේර භික්ෂුවකට මද්ද්‍රව්‍ය පානය සම්පූර්ණයෙන්ම තහනම්. ඒ අනුව දස ශික්ෂාපදවල එකක් තමයි මේ කියන මේ මද්ද්‍රව්‍ය පානය කිරීම කියන දේ. මේක සම්පූර්ණයෙන්ම තහනම්. ඒතකොට සාමණේර භික්ෂුන් වහන්සේලා ගැන කතා කරද්දී සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී කියන ශික්ෂාපදයෙන් මේක තහනම් කරලා තියෙනවා. එතකොට ඒ වගේ කෙනෙක් යම්කිසි විදිහකින් පානය කළොත් මේ පරාජිකා වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔවුන්ට මේ බරපතල ආපත්‍යක් විදිහට නැවත උපාධ්‍යායන් වහන්සේ හමුවට කියලා තමන්ගේ වරද පිළි අරගෙන පුළුවන්කම තියෙනවා මේක පිරිසුදු කරගන්නට ඒක නැවත පිරිසුදු කරගන්නට නැවත මේ ශික්ෂාපද සමාදන් වෙන්නට පුළුවන්කම තියෙනවා. මේකට උපසම්පදා භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම වෙනයි. ඒ අනුව ශික්ෂාපදයක් තියෙනවා පාචිත්‍ය වල ප්‍රාතිමෝක්ෂයේ පාචිත්‍ය කාණ්ඩේ සුරාපාන වග්ගයෙන් සුරාමේරය පානේ පාචිත්‍යං යන ශික්ෂාපදේ. මේ අනුව පාචිත්‍යයක් එහෙම නැත්නම් ඇවතක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව විනය කඩවීමේ ප්‍රතිඵලයක් විදිහට උපසම්පදා භික්ෂුව දැනුවත්ව මේ මත්පැන් පානය කිරීමක් හෝ තනාග හෝ කුඩා ප්‍රමාණයක් හෝ බිව්වොත් ඒක පාචිත්‍ය නම ඇවතට ලක් වෙනවා. ඒ අනුව විනයානුකූල පිළියම තමයි මේ වගේ පාචිත්‍ය එහෙම නැත්නම් මේ ඇවතකට ලක් වුණොත් එහෙම මේ භික්ෂුවගේ මහානකම ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර පරාජිකා පත්තියටපත් වුණා වගේ සිද්ධ වෙන්නේ නැහැ. පුළුවන්කම තියෙනවා වැඩිමල් භික්ෂුවක්
සමීපයට ගිහිල්ලා තවත් උපසම්පදා භික්ෂුවක් ඉදිරියට ගිහිල්ලා තමන්ගේ අතින් සිද්ධ වෙච්ච මේ ඇවත පිළිබඳව සඳහන් කරලා ඇවත් දෙසීම කියන කටයුතු සිද්ධ කරලා පිරිසුදු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කතාව ගත්තාම පස්සේ මේකේ තවත් පැත්තක් තියෙනවා. මේ ව්‍යතිරේකයක් එහෙම නැත්නම් අවස්ථාවක් ලැබෙනවා යම්කිසි රෝගී තත්වයක් නිසා රෝගී අවස්ථාවක් ලබා දෙන ඖෂධවලදී ඒ අරිෂ්ඨ වගේ දේවල් තියෙනවා සමහර වෙලාවල් වලට වික්ෂුන් වහන්සේලාට ලබා දෙන. ඒතර ඒ හරහාත් යම්කිසි ආකාරයක මත්වීම සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අර ඒ වගේ අවස්ථාවන් වල එහෙම නැත්නම් රෝගී තත්ත්වයන් වලට පත් වෙලා ඉන්න වික්ෂුන් වහන්සේලාට මේක කිසි ගැටලුවක් නැහැ. ඒ අනුව ඒක ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ තමයි භික්ෂු ශාසනය තුල විනය පිටකය තුල උගන්වන මද්‍රව්‍ය පානය සම්බන්ධයෙන් தত্ত্বය. එතකොට උපසම්පදා භික්ෂුවකට මේක නොකළ යුතු தত্ত্বයක්, මේක ඇවතක්, මේක සිද්ධ කිරීම නිසා කෙනෙක් Taman සිද්ධ කළ බවට පිළි අරගෙන වැඩිමල් භික්ෂුන් වහන්සේලා සමීපයට ගිහිල්ලා උපසම්පදා තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් සමීපයට ගිහිල්ලා ඒ ඇවැත් දෙසලා මේක පිරිසුදු කරගන්න පුළුවන් තත්වයක්. එතකොට මේ තමයි විනය සම්බන්ධයෙන් තියෙන ක්‍රියාත්මක වීම. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කතා කළාන් පස්සේ සමාජය තුළ විනය විරෝධීව ක්‍රියාත්මක වීම පිළිබඳව කතා කරද්දී භික්ෂුවකට පුළුවන්ද මේක ඇවතක්, මේක පිරිසුදු වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපිට පුළුවන් රහමෙර පානය කරන්න. ඒ නිසා අපිට පුළුවන් මද්‍රව්‍ය පානය කරන්න මේ විදිහට හැසිරෙන්න කියලා විට කෑම පවා සාධාරණීකරණය කරන්න කෙනෙක්ට පුළුවන්කම තියෙනවා. නමුත් විට කෑම වුණත් සමාජය තුළ එහෙම නැත්නම් භික්ෂුවගේ ගෞරවය හානි වීම පිණිස පවතින දෙයක් නම් ඒක කරන්න පුළුවන්ද? අපි ඒ ගැනත් කතා කරමු. ඒතර විශේෂයෙන්ම ත්‍රිපිටකය තුළ උගන්වන බුද්ධ නියමයන් අනුව කතා කරද්දී අප්පසන්නං වා පසාදාය පසන්නං වා බිහියෝභාවය සද්දම්මට්ටිතිය විනයානුග්‍රහය දුම්මං කූලානම් කූණ නිග්‍රහය ආදී වශයෙන් දස අත්තවස කියලා සඳහන් වෙන කාරණා කිහිපයක් තියෙනවා. මේක බුද්ධ දේශනාව තුළ සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු විශේෂයෙන්ම වැදගත් වෙනවා භික්ෂුවගේ පැවැත්මට, සමස්ත භික්ෂුවගේ පැවැත්මට. භික්ෂුවක් හැසිරිය යුත්තේ අප්පසන්නානං වා පසාදාය නොපැහැදුන උන්ගේ පැහැදීම වර්ධනය කරනු පිණිස. ඒ වගේම තමයි පසන්නානං වා බිහියෝභාවය පැහැදුණු පුද්ගලයන්ගේ පැහැදීම වර්ධනය කරනු පිණිස. ඒතර ඒ අනුව භික්ෂුව හැසිරිය යුතු නම් මේක බුද්ධ නියමයක් නම් ඒක කඩ කරන භික්ෂුව කුමක්ද වෙන්නේ ඒ භික්ෂුවට කියන එක අපි සිතා බැලිය යුතුයි. ඒ අනුව පළවෙනි බුද්ධ නියමය, ඒ කියන්නේ මේ බුද්ධ නියමය ඒ භික්ෂුව උල්ලංඝනය කරනවා. ඒ වගේම තමයි දසධම්ම සූත්‍රය අපි දන්නවා. දසධම්ම සූත්‍රයේ කාරණා 10ක් තියෙනවා. 10 පැහැදිලිවම කියලා තියෙනවා. ඒකේ වේවන්නියම්මි අජ්ජූපගතවතෝති පබ්බජිතේන අබින්නම් පච්චවේක්කිතබ්බං කියලා පැහැදිලිවම දක්වලා තියෙනවා. අපි අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අබින්නම් පච්චවේක්කිතබ්බං කියලා සඳහන් කරලා තියෙනවා. ඒතර ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහියාගේ ආකල්පයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු සම්පූර්ණයෙන් වෙනස් වෙච්ච කෙනෙක් තමයි භික්ෂුව. එහෙමනම් මෙන්න මේ උල්ලංඝනය කිරීම අනිවාර්ය වශයෙන්ම සිද්ධ වෙනවා. මේ විදිහට මේ ඇවතක් වුණත් රාමෙර පානය මේ වගේ දේවල් අනිවාර්ය වශයෙන්ම භික්ෂුව වැළකී යුතුයි කියන තැනට අපිට මේ අනුව කතා කරන්න පුළුවන්. ඒ අනුව මොකද්ද මේකට අපිට කරන්න පුළුවන්? මේ තමයි අවසාන දේ. මොකද්ද මේකට අපිට මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කරන්න පුළුවන්? මොකද අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුනේ නැත්නම් අපේ හාමුදුරුවනේ මාත් එක්ක තරහ වුණාට කමක් නැහැ. මොකද මේ වැඩසටහන් කරලා අපි භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් නීති පැනවීම ගැන කතා කරනකොට සමහර භික්ෂුන් වහන්සේලා බොහොම ද්වේෂයෙන් වෙන්න පුළුවන්, බොහොම තරහ වෙන්න පුළුවන්, අපිත් එක්ක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේක දිගින් දිගටම වෙන්න ගියොත් ඔබ වහන්සේට මට නෙවෙයි මේ රටේ කුඩා සාමණේරයන් වහන්සේලාට වැරදි ආදර්ශයක් ලැබිලා උන්වහන්සේලා අනාගතයේ දවසක මේ තරුණ සමාජයේ ශ්‍රද්ධාව නැති තරුණ සමාජයේ මේ ධර්ම අවබෝධය නැති තරුණ සමාජයේ භික්ෂුව කෙරෙහි වෛරයෙන් ඉන්න තරුණ සමාජය මේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න උනත් පෙළඹෙන්න බැරි නෑ ඉදිරියට. මේ පන්සල්වල මේ කටයුතු දිගින් දිගටම වෙනකොට ඒ සම්බන්ධයෙන් සාසනික වශයෙන් පියවරක් නොගන්නකොට මහානායක හාමුදුරුවොත් මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න තත්වයට නීතිය ක්‍රියාත්මක වීම හෝ රාජ්‍ය අනුග්‍රහය නොලැබෙනකොට මොකද අපි දිගින් දිගටම කියනවා මේ සම්බන්ධයෙන් මේ නීතිමය තත්ත්වයන් ඇති කරගන්න ශක්තිය දෙන්න කියලා මහානායක හාමුදුරුවන්ට. නමුත් තාම මේක දෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපිට සතුව තියෙනවා. එතකොට මේකට පූර්ව ආදර්ශ අපිට ඓතිහාසික පූර්ව ආදර්ශ මම මේ ගැන වැඩසටහනක් කළා. ඒක බලලා නැහැ මං හිතන්නේ 1000කට ආසන්න ප්‍රමාණයක්වත්. ඒක ශාස්ත්‍රීයව කරපු දෙයක්. අපි මහා වංශය අරගෙන මහා වංශ ටීකාව අරගෙන මොග්ගල්ලාන මහා වංශය අරගෙන ඒ වගේම තමයි ගයිගගේ මහා වංශ පරිවර්තනය අරගෙන ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ඒකෙදි කතා කළා තවත් පොත්පත් ගණනාවක් අපි ඒකෙදි ගත්තා. එතකොට ඒ පොත්පත් අරගෙන අපි පෙන්නුවා මේවැය සඳහන් වෙලා තිනවා මේ ඓතිහාසිකව මේවා සිද්ධ වෙලා තිනවා ගෝඨාභය රජ දවස ඒ වගේම මහා පරාක්‍රම බහු රජ දවස පොළොන්නරු යුගයේ දඹදෙණි යුගයේ මේ යුගයන් වලදී මේ සම්බන්ධයෙන් සාසනික කාරණා සම්බන්ධයෙන් උපබ්බාජේසි කියන වචනයෙන් සිවුරු හරවපු බව සඳහන් වෙනවා. එතකොට මේ ගැන කතා කරද්දී අපිට පුළුවන්කම තියෙනවා පොළොන්නරු කතිකාපතේ මහා කාශ්‍යප හාමුදුරන්ගේ මූලිකත්වයෙන් කරපු සංගායනාවේ සඳහන් වෙනවා මේ අමුදරුවන් පෝෂණය කළ දුසිල්වත් භික්ෂුන් වහන්සේලා
මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඒ අනුග්‍රහයෙන් යුක්තව සිවුරු හරපා යවපු කතාව උපබ්බාජෙත්වා කියන වචනයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ අය සිවුරු හරවල යවුවා කියලා. ඒ වගේම තමයි දඹදෙණි කතිකාවතේ පැහැදිලිවම තියෙනවා පරාක්‍රමබාහු රජු දවස් සම්පාදිත මේ කතිකාවත අනුව දිගින් දිගටම යම්කිසි වරදක් සිදු කරනවා නම් අපි හිතමු මේ රහමෙර පානය කරන භික්ෂුව දිගින් දිගටම මහානායක හඳුර අවවාද කරද්දිත් ආයත් කරනවා මේ විදිහට කරනවා නම් 3 වතාවක් අවවාද කරනවා. 4 වෙනි අවස්ථාවේදී සිවුරු හරවා යවනවා සංගමෙන්තර ගෙනල්ලා මහානායක හඳුරු ඉස්සරහට ගෙනල්ලා සිවුරු හරවා යවීමේ කටයුත්තක් සිදු කරලා තියෙනවා. මෙන්න මේ තත්වයට අපි පැමිණිය යුතුයි. ඒ අනුව වර්තමානයේ මේ ක්‍රියාත්මක වෙන සිවිල් නීතිය යටතේ මේ මහාන වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ විදිහට වරදක් කළාට සිවුරු ගැලවීම සඳහා නීතියක් නැහැ. ඒ සඳහා බලයක් නැහැ. මහානායක හඳුන්ට හැකියාවක් නැහැ. ගුරු හාමුදුරු කෙනෙක් මේ තරම් වැරදි කරන භික්ෂුවක් සිවුරු හරවා යවුවත් ඒක මහා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මොකද කෙනෙක්ට බොන්න එහෙම නැත්නම් රාමර පානය කරන්න නීතියෙන් කිසිම ගැටලුවක් නැහැ. ගැටලුව වෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයක ඒ නොකළ යුතු ස්ථානයක බීමත්ව හැසිරීම පොද්දේපල වලට හානි කිරීම මේ ආදී කාරණාවලදී විතරයි. එතකොට පන්සල ඇතුළේ භික්ෂුවකට බොන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ සිවිල් නීතිය ඇතුළේ. ඒ වගේම තමයි ගැහණියක් සමග කටයුතු කිරීම මේකත් පරාජිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඝාසේසයක් වෙන්න පුළුවන්. හැබැයි මේක සිවිල් නීතිය ඇතුළේ කිසි ගැටලුවක් නැහැ. ඒ අනුව යම්කිසි භික්ෂුවක් මේ විදිහට අහු වුණා කියලා පොලිසියට අරගෙන ගියා කියලා පොලිසියට ක්‍රියාත්මක වෙන්න හැකියාවක් නැහැ. මහානායක හාමුදුරුවෝ සිවුරු ගැලෙව්වා කියලා සිවුරු ගලවන්න ඕනි කියලා නීතියක් නැහැ. මෙහෙම තත්වයක් යටතේ මේ රටේ භික්ෂුන් වහන්සේලා හදාගන්න මහානායක හාමුදුරුන්ට බෑ. ගුරු හාමුදුරුන්ට බෑ. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්න උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා අර අපසන්නානංවා පසාදාය කියන තත්වය තමයි ඇති වෙලා තියෙන්නේ. පැහැදුණු මිනිස්සුන්ගේ පැහැදීම නැති කරන තත්වයට තමයි මේ භික්ෂුන් වහන්සේලා කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්ය වශයෙන්ම කළ යුතු වන්නේ මේ සම්බන්ධයෙන් මහානායක හාමුදුරු ඉල්ලන මේ නීතිමය තත්වය යම්කිසි තේරවාදී භික්ෂු කතිකාවතක්. මොකද කලින් ගේන හදපු කතිකාවත් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබුණා. මේ නිකායන් 3ක් කතිකාවත් 3ක් තමයි ලියාපදිංචි කරන්න හැදුවේ. මේ සම්බන්ධයෙන් විවේචන ආවා. ඒක සැබෑවක්. මොකද කතිකාවත් 3ක් නීතිමය වශයෙන් බලවත් කළොත් එහෙම නිකාය 3 වශයෙන් සැබෑවටම එදාට බෙදලා යනවා. එතකොට ඒ නිසා ඒක කරන්න ඕනි භික්ෂුන් වහන්සේලා දැන්වත් මේ නිකාය ભેද පැත්තකට දාලා එක කතිකාවතකට ඇවිල්ලා ඒ කතිකාවත සම්මත කළොත් තමයි මේක අපිට සමනය කරගන්න පුළුවන් වෙන්නේ. කවදා හරි දවසක ඒක වුණොත් පාර්ලිමේන්තුව හරහා සම්මත කරගෙන ඒක නීති අනපනතක් විදිහට ඉදිරිපත් කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. මේකට ගොඩාක් අධර්මවාදීන් ධර්ම විරෝධී කල්ලි සිවුරු දාගෙන ඉන්න හොරට සිවුරු පොරවගත්ත කල්ලි. ඒ වගේම තමයි මේ පාරවල් ගානේ සල්ලි එකතු කරන සිවුරු ඒ කියන්නේ කිසිම ඉතිහාසයක් නැහැ. කියන්නේ ගුරුවරයෙක් නැහැ, මහාන වෙච්ච තැනක් නැහැ, පන්සලක් නැහැ, මූලයක් නැහැ, ඉතිහාසයක් නැහැ. මේ වගේ අය අද සිවුරු දාගෙන හැසිරෙනවා. ඒ නිසා මේක බරපතල තත්වයක්. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවුනොත් සමස්ත භික්ෂුවට මේ සිල්වත් සුපේසල ශික්ෂාකාමී භික්ෂුවටත් මේ රටේ ඉන්න තත්වයක් නැති වෙලා යාවි. ඒ නිසා අපි පර්යාප්ති ශාසනය විතරක් කතා කරලා වැඩක් නැහැ. පටිපත්ති ශාසනය නැති වුණොත්. ඒතකොට ඊළඟට පර්යාප්ති ශාසනයක් නැති වෙලා යයි. පර්යාප්ති ශාසනය ගැන විග්‍රහ කරන භික්ෂුන් වහන්සේලා, ඒ ගැන දේශනා කරන භික්ෂුන් වහන්සේලාට මේ රටේ වාසය කරන්නත් නැති වෙයි. එතකොට කෙලින්ම මේ පටිපත්ති ශාසනය නැති වෙලාම යයි. අපි ශාසනයේ අතුරුදන් වීම ගැන අපි කතා කරලා තියෙනවා. ඒතකොට ඒකෙදී මනෝරත පූර්ණි අටුවාව පැහැදිලිවම දක්වලා තියෙනවා මේ ශාසනය අතුරුදන් වෙන ආකාරය පිළිබඳව. ඒකෙදී ලිංග මේ අපි කියනවා පරිහානිය කියලා. ඒතකොට කාසාව කණ්ඩකයේ පහළවීම කියලා අපි කතා කරනවා. ඒතකොට ඒ தත්ත්වය දක්වා යන්නේ ක්‍රමිකව මේක. ඒතර ප්‍රතිවේද ශාසනය අපිට අද නැහැ කියලා අපිට සමහරලාට හිතන්න පුළුවන්. ඒතර පටිපත්ති ශාසනය අද තියෙනවා කියලා අපි හිතුවොත් ඒතර ඒකත් නැති වෙලා ගියා. පරිපත්ති ශාසනය පමණයි ඉතුරු වෙන්නේ. ඊළඟට කාසාව කණ්ඩකය පහළ වෙලා මේ ශාසනය අතුරුදන් වෙලා යාවි. අවසානයේදී ධාතු පරිනිර්වාණයෙන් මේක අවසන් වේවි. එතනට යන්න නොදී අපිට ආරක්ෂා කරගන්න සමස්ත භික්ෂුවට මේ පරිහානිකර අවස්ථාවට මුහුණ නොදෙන්නට අපි කළ යුතු වන්නේ අදාදම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම. ඒ අනුව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ කටයුත්ත සිද්ධ කරන්න අවකාශය ඉඩහසර ලැබේවා කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව සමස්තයක් විදිහට ගත්තාන් පස්සේ සාරාංශයක් විදිහට ගත්තාන් පස්සේ මේ විදිහට ගිහි සමාජයේ ක්‍රියාත්මක වෙලා මේ රටේ භික්ෂුන් වහන්සේලාගේ මේ සමාජ විරෝධී චර්යාවන් උදාහරණයක් විදිහට විනය පිටකයේ තුල උගන්වන සුළු වරදක් වෙන්න පුළුවන්. අවතක් පමණක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මහා සමාජය තුල අපිට දාණය දෙන සිව්පසේ පූජා කරන දායක පින්වතුන් තුල යම්කිසි ආකාරයක වඩා වැඩි ද්වේෂයක්, වැඩි තරහාවක්, වඩා වැඩි වෛරයක් ඇති කරන කාරණාවක් වෙන්න පුළුවන්. අර පරාජිකාපත්තියක් සිද්ධ කරපු භික්ෂුවට වඩා. සරල උදාහරණයක් විදිහට ගත්තොත් එimhe යම්කිසි හොරකමක් කරපු භික්ෂුන් වහන්සේ කෙනෙක්ට සමාජය තුල මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර අපි දන්නවා බුද්ධ විනය අනුව, බුද්ධ නීතිය අනුව සොරකමක් කියලා කියන්නේ පරාජිකාවක්. හැබැයි අදින්නාදාන පරාජිකාපත්තිය. හැබැයි
ගිහි සමාජය තුළ මහ ලොකු දෙයක් ඒකට නෑ. සමහර ලාවට ඒක මිනිසුත් එක්ක කතා කරලා ඒක විසඳ ගන්න පුළුවන්. හැබැයි අවතක් පමණයි බීමත්ව කටයුතු කිරීම. හැබැයි ඒක මහා සමාජය තුළ, ගිහි සමාජය තුළ, උපාසක උපාසිකා කියන සමාජය තුළ මේක මහා වරදක්. ඒ නිසා මේකට ගුටි කන්න සිද්ධ වෙන්න පුළුවන්. අරකට ගුටි කන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ தත්වයන් නිසා මේව තේරුම් අරගෙන මේ බුද්ධ විනය ගැන විතරක් කතා කරන්නේ නැතුව ප්‍රාතිමෝක්ෂය ගැන සහ මේ අපේ විනය පිටකය තුල ගන්න කාරණා ගැනම කතා කරනමින් එය වර්තමාන සමාජයට ගලපා බලමින් සෑම දෙයක් ගැනම කතා කරද්දී අපි හැම වෙලාවෙම කතා කරනවා සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික පැත්තක් අපි කතා කරනවා. එතකොට භූමියේ යථාර්ථය, ජන විඥානය හඳුනා ගනිමින් මේ සම්බන්ධයෙන් අද භික්ෂුව ක්‍රියාත්මක විය යුතුයි කියන එක අපි හැම වෙලාවෙම ප්‍රකාශ කළා. එහෙනම් මේකේ தත්ත්වය මෙන්න මේකයි. මොහුට පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. හැබැයි අපිට ගිහි සමාජය පාලනය කරන්න බැරි නිසා අනාගතයේදී මේ වගේ මිනිස්සු ක්‍රියාත්මක වෙලා භික්ෂුවට පහර දෙන්න කලින් අපි අදාදම මේ භික්ෂු ශාසනය සම්බන්ධයෙන් කළ යුතු කටයුතු කරමු කියලා මේ වෙලාවේ සියලු දෙනාටම යෝජනා කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.